වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කාණු පද්ධතියකින් එබිලා බලපු ආගන්තුකයා අවුරුදු 16ක් කාමරයක හිර කරලා තිබුණු මේරිගේ හොල්මන තමන්ගේ දරුවගේ මූණවත් දකින්න නැතුව මිය ගිය තාත්තා එයාගේ දුව බලන්න ආපු විදිහ මේ වීඩියෝ එකේ බියජනක අద్భుත තිගැස්සෙන සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න මේ වීඩියෝ එකේ මුල් අයිතිකාරයා ගැන කිසිම විස්තරයක් සඳහන් වෙන්නේ නම් නැහැ. මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවල හරි ඉක්මනින් හොවමාරු වෙන්න පටන් ගත්ත වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ අයිතිකාරයා කවුරු වුණත් මේ වීඩියෝ එකේ හරිම අමුතු දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ පෙන්වන්නේ මිනිස්සු වගේක් කාණු පද්ධතියක් දිහා බලාගෙන ඉන්නවා. එයාලා මේ කාණු පද්ධතිය ඇතුලේ හරිම අමුතු දෙයක් දැකලා තියෙනවා. මේක රෙකෝඩ් කරන පුද්ගලයා කැමරා එක ලං කරලා මේක රෙකෝඩ් කරද්දී මෙන්න මේ දේ කැමරාවේ සටහන් වෙනවා. Y lo juro que había Nos devolvemos. Créame que te lo voy a llamar. Mira, Ismael. Es que yo iba pasando por acá y esa vuelta está esa pa. No, es que precisamente ahí en la parte. එක පාරටම අපිට කාගේ හරි ඔළුවක් පේන්න තියෙනවා. ඒ දේ මොකක් වුණත් අර මිනිස්සු දිහා අර විවරයෙන් එබිලා බලනවා. මේක දැකපු ගමන් මේ කට්ටිය කලබල වෙලා මෙතනින් දුවගෙන යනවා. හරියටම නිකන් හොරර් මූවි එක වගේ අර මූණ එක පාරටම අතුරු දහන් වෙලත් යනවා. මේ දේ මොකක් වුණත් අදටත් අභිරහසක් වෙලා තියෙනවා. අදටත් මේ දේ කාටවත් පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. ඔයා මේ දේ ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පරණ මන්දිරයක. මේ මන්දිරය අතිශයින්ම ශාපලත් ප්‍රදේශයක් වෙනවා. 2022 ජූලි 30 වෙනිදා සබ්‍රිනායි යාගේ ස්වාමි පුරුෂයයි මෙතන ගවේෂණය කරන්න තීරණය කරනවා. මෙතන නම තමයි ඇස්ටන් හෝල් මැන්ෂන් කියන්නේ. මේක පිහිටලා තියෙන්නේ එංගලන්තේ බර්මින්ග්හෑම් ප්‍රදේශයේ. මෙතන ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ මෙතන ශාපලත් තැනක් නිසා විතරක් නෙමෙයි. මෙතන තියෙන හරිම ලස්සන ආකිටෙක්චර් එක නිසා. හැබැයි ගොඩාක් අය මෙතෙන්ට එන්නේ මෙතන ලස්සන බලන්න විතරක් නෙමෙයි. මෙතන වෙන අద్భుත සිද්ධීන් එයාලට අත්විඳින්න ඕන නිසා. මේ මන්දිරේ පරණ කාමරයක් තියෙනවා. මේ කාමරේ අයිති මේරි හෝල් කියලා කාන්තාවකට. මෙතන ඉතිහාස කතාව විදිහට මේ මන්දිරේ වැඩ කරන එක්තරා සේවකයෙක් එක්ක මේ දුව පැනලා යන්න සැරසෙනවා කියලා මේරිගේ තාත්තට ආරංචි වෙනවා. දුව මෙහෙම දෙයක් කරනවා කියලා කෝපයට පත් වුණ මේරිගේ තාත්තා එයාගේ දුවව එක්තරා කාමරයක සිර කරලා තියෙනවා. අවුරුදු ගානක් ගත වුණත් මේරිව මේ කාමරේ ලොක් කරලා දාලා තියෙනවා. අවුරුදු 16කට පස්සේ මේරි මේ කාමරේ ඇතුළෙම මිය යන්නේ කුසගින්න වගේම සිත් ඇවුල නිසායි. කතාවට අනුව එයා හරි දුකින් තමයි මැරිලා තියෙන්නේ. මේ කතාව ඛේදජනක කතාවක් නිසා මේ කතාව අහලා ශබ්‍රිනාගේ ස්වාමි පුරුෂයා හරි අමුතු වැඩක් කරනවා. එයා හිතනවා විහිළුවට වගේ මේරිගේ නම කතා කරලා බලන්න. හැබැයි මෙයාලා මේ විහිළුවට කරන දේ නිසා ගොඩක් පසුතැවිලි වෙනවා. එයාලා කියන විදිහට එදා එයාලා මේරිගේ නම කතා කරේ නැත්නම් එයාලට මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නේ නම් නැහැලු. මේ දෙන්න මේරිගේ කාමරයට යන පඩිපෙළ නැගගෙන යද්දී මෙන්න මේ දේ කැමරාවේ සටහන් Mary. Are you still in there, Mary? You can come out now. මේරිගේ කාමරේ ඇතුලේ කළු පාට හෙවණැල්ලක් වගේ ඡායාවක් දුවනවා. අර දොර කවුළු අස්සෙන් ඔයාට පේනවා ඇති. මේ දෙන්න ගොඩක් බය වෙලා හයියෙන් හුස්ම ගන්න ගමන් මේ වෙන සිද්ධිය බලාගෙන ඉන්නවා. සබ්‍රිනා කියන විදි මෙතන තවත් කියන්න ඕන දෙයක් තමයි මේ කපල් එක අර කාමරේ ඇතුලට නම් යන්නේ නැහැ. කාටවත් ඇතුල් වෙන්න බැහැලු. මේ කාමරේ ඇතුලේ ගොඩාක් වටින පරණ බඩු තියෙන නිසා මේ තැන පිටස්තරයන්ට තහනම් කරලා තියෙනවා. අදටත් සබ්‍රිනාටයි යාගේ ස්වාමි පුරුෂයාටයි මේ සිද්ධිය පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. එංගලන්තේ ජීවත් වෙන එක්තරා පවුලක් එයාලගේ ගෙදර සිද්ධ වෙන හරිම අద్భుත සිද්ධීන් රෙකෝඩ් කරගන්න සමත් වෙලා තියෙනවා. 1997 ඉඳලා මෙයාලට මේ සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එයාලට මේ දේවල් කාටවත් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ගේ ඇතුලෙන් අමුතු සද්ද වගේම අඩි සද්දත් ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ගෙදර තියෙන බඩු හරිම අద్భుත විදියට එහාට මෙහාට විසික් වෙලා යනවා මෙයාලා දැකලා තියෙනවා. මේ සිද්ධීන් වලට
මෙයාලා කොච්චර බය වෙලා හිටියත් මේ සිද්ධීන් අමතක කරලා මෙයාලා සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. මේ පවුලේ කට්ටිය දවසක් එයාලා ගෙදරට ආපු යාළුවෙක් එක්ක කතා බහ කර කර ඉන්නවා. පවුලේ කෙනෙක් මේ සිද්ධිය රෙකෝඩ් කරගන්න සමත් වෙනවා. හැමදේම හොඳින් වෙන ගමන් තමයි තියෙන්නේ. හැබැයි එකපාරටම මෙන්න මේ සිද්ධිය කැමරාවේ සටහන් වෙනවා. She's ready to run. Hey, you trust over there anymore, brother? No, I'm all good, thanks. Why you moved out in the first place? One of the reasons, yeah. I used to poke in the oven. You go. I'm alright. I'm so hungry together. Yeah, get together. Yeah. It always happens on camera, yeah. I just don't even. That's it. Oh, she's up the stairs. Oh my. No. Oh, where'd I go? There's nothing there. No, I can't. There's nothing there. මෙයාලා කැමරා එකත් අරන් පඩිපෙළ පැත්තට ගියාම කවුරු හරි ගොඩාක් තරහා ගිහින් හයියෙන් පඩිපෙළ බැහැගෙන එනවා වගේ සද්දයක් ඔයාට ඇහෙන්න ඇති. මේ ගෙදර මේ වගේ සිද්ධීන් වෙන හින්දා මෙයාලා hina වෙවි මේක බලන්න ගියාට එකපාරටම අර සද්ද ඇහුණු ගමන් මෙයාලා ගොඩක් කලබල වෙනවා. මේ වගේ සිද්ධීන් මෙයාලගේ ගෙදර නිතරම සිද්ධ වෙන හින්දා මෙයාලා මේවා රෙකෝඩ් කරලා සමාජ මාධ්‍යවලට දානවා. ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කලිනුත් මේ බේබි මොනිටර්ස් වල රෙකෝඩ් වුණ හරිම අద్භූත සිද්ධීන් සම්බන්ධ වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඒ වගේ හරිම අద్භූත සිද්ධියක්. ඇලන් කියන්නේ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. 2022 දී මෙයාගේ තාත්තා බ්‍රේන් ඩැමේජ් එකක් නිසා නැති වෙලා යනවා. එහෙම වෙන්නේ මීමැස්සෙක්ගේ දෂ්ටනයක් නිසා. ඇලන්ගේ හස්බන්ඩ්ට මීමැස්ස ගොඩක් ඇලර්ජික් වෙලා තියෙනවා. මේ මීමැසි දෂ්ටනය නිසා මෙයාට හෘදයාබාධ රෝගයක් ඇති වෙනවා. මෙහෙම වෙලා මෙයාගේ මොළේටත් ඩැමේජ් වෙනවා. මාස ගාණක් හොස්පිටල් එකේ ප්‍රතිකාර ලැබමින් ඉද්දී හදිසියෙම මෙයා මිය යනවා. ඇලන්ට එයාගේ ස්වාමි පුරුෂයාගේ මරණය වේදනාකාරී දෙයක් වෙනවා. එයාලගේ දරුවා ඉපදිලා මාස 3කට පස්සේ මෙයා මිය යන එකත් තවත් වේදනාකාරී වෙනවා. අවාසනාවන්ත විදියට එයාට එයාගේ දෙවෙනි දරුවව බලා ගන්නවත් බැරි වෙනවා. එක්තරා දවසක සවස් කාලයේදී ඇලන් එයාගේ දරුවා දිහා බලාගෙන ඉන්නේ බේබි මොනිටර් එකත් ඔන් කරගෙන. ඇලන් දකිනවා එයාගේ දරුවගේ ඔළුව උඩ අමුතු එළියක් තියෙනවා. ඇලන් මුලදී හිතන්නේ මේ එළිය මොකක් හරි පරාවර්තනයක් වෙන්නේ නැති කියලා. බුදුමේ කියන්නේ එයාගේ දරුවා මොන පැත්තට හැරුණත් අර එළිය එයාගේ දරුවගේ ඔළුවටම වැටිලා තියෙනවා. ඇලන් මේක ටික වෙලාවක් බලාගෙන ඉද්දි තීරණය කරලා තියෙන්නේ මේ ඉන්නේ එයාගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් කියලා. හරියට නිකන් එයාගේ දරුවගේ ඔළුවට තට්ටු කරනවා වගේ. ඇලන් එයාගේ ස්වාමි පුරුෂයා නැතුව ගොඩාක් දුකින් හිටියත් මේ සිද්ධිය වුණ දවසේ ඉඳලා ඇලන්ට එක දෙයක් තේරුම් යනවා. එයාගේ දුවගේ මූණවත් බලන්නේ නැතුව එයාගේ තාත්තට මේ ලෝකෙන් යන්න වුණාට කොහේ හරි ඉඳලා එයාලා දිහා බලන් ඉන්නවා කියලා එයාට තේරුම්